අපි හැදුවා. ඔව්. අපි යුද්ධය අවසන් කරා. අපි යුද්ධය අවසන් කරපු නිසා තමයි අද අණ්ඩු කුමාර අතිගම ජනාධිපතිතුමාට පුදුකිදිරිප්පු වලට ගිහිල්ලා වේදිකාවක් හදලා තමන්ගේ පක්ෂේ රැස්වීමක් තියලා මහින්ද රාජපක්ෂට බයින්න පුළුවන්. ඒ මහින්ද මහත්තයා යුද්ධ ඉවර කරපු නිසා. යුද්ධ ඉවර කරා විතරක් නෙවෙයි යන්න පාරත් හදලා දුන්නා. පාර හදලා දුන්නා විතරක් නෙවෙයි සවුන්ඩ් වලට විදුලිය ලබා දෙන්නත් කටයුතු කරේ මහින්ද රාජපක්ෂ යුගයේ තමයි එදා. එහෙම නැත්නම් එදා ලවුඩ් ස්පීකරේ තමයි කතා කරලා එන්න වෙන්නේ අර පරණ ක්‍රමයට. අපි වැඩ කරා. අපි වැඩ කරනකොට වැඩ ඉවසන් ඉන්න බැරි පිරිසක් හිටියා මේ රටේ. පාර හදනකොට පාරෙන් හොරකම් කරයි කියලා කිව්වා. එක්ක මේ පාර හදන්නේ රාජපක්ෂලගේ හෝටලයකට යන්නේ කියලා කිව්වා. වෙනද නම් මං අපේ නායක හාමුදුරනේ යනකොට හෝටල් ගොඩාක් තියෙනවා. එකපාරක් මං ගම්පහ යනකොට අපේ බාප්පගේ වත්තේ වෙන එකේ පොල් කඩනවා. ඒ ඡන්දේ කාලයක බැසිරි රාජපක්ෂගේ. ඡන්දෙන් පස්සේ අයිතිකාරයාගේ. එහෙම තමයි එදා මඩ ගැහුවේ. ඇයි අපේ රටේ සමහර දේශපාලඥයන් සහ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තියක් එක්ක ගනුදෙනු කරන්න බැරි වෙනකොට ඔවුන් උත්සාහ කරනවා ප්‍රතිවිරුද්ධ දේශපාලඥයාගේ මඩ ගහලා චරිත ඝාතනය කරන්න. අපි සමහර ඒවට උත්තර දුන්නේ නැහැ ඔව්. මොකද අපි හිතුවා අපිට ඒ හැම පොඩි දෙයකටම උත්තර දෙනවට වඩා අපිට වැඩ තිබ්බා. සමහර විට අද වගේ විශේෂ පොලිස් කණ්ඩායම් දාලා නාම රාජපක්ෂගේ චරිතය ආරක්ෂා කරන්න පොලිසිය කණ්ඩායම් පහක් පත් කරලා තිබ්බනම් සමහර විට මේ තත්ත්වෙ මීට වඩා වෙනස් වෙන්නත් තිබ්බා. හැබැයි අපි විශ්වාස කරා දා පොලිසිය ඊට වඩා වැඩක් තිබ්බා. එක පැත්තකින් ප්‍රස්තවාදය පරාජය කරවන්න. අනිත් පැත්තේ සංවිධානාත්මක අපරාධ මඩලන්න. අපිට ඒකටත් චෝදනා නැගුවා. ඔබට මතක ඇති. අපිට ඒකටත් චෝදනා නැගුවා අපි සුදු වැස් සංස්කෘතියක් අපේ රටට ගෙනාවා කියලා. දැකපු කෙනෙකුත් නැහැ, කියපු කෙනෙකුත් නැහැ. හැබැයි එහෙම කතාවක් හදුවා. ඒ තුල මේ රටේ දේශපාලනික වශයෙන් අපව පිරිහෙවන තැනට පරිවර්තනය කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. එදා විපක්ෂ ඉන්න කාලේ. අද අසීමිත බොරු කියලා බලයට ආපු ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. වැඩ කරන ජනතාවගේ කර මතෙන් බලයට එන්න පාරට බහැලා වීදි සටන් කරපු ආණ්ඩුවක් මේක. පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ. අද වුන් සම්පූර්ණ වැඩ කරන ජනතාව අමතක කරලා තමන්ගේ දේශපාලන භූමිකාව නිර්මාණය කරගෙන යනවා. අවාසනාවකට ඔවුන්ට අමතක වෙලා මේ රටේ කම්කරු ජනතාව ආරක්ෂා කිරීම තුළින් පමණයි ජාතික ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියන කාරණය. අද අසීමිත බදු ප්‍රතිපත්තිය මිනිසුන්ට දරා ගන්න බැරි බදු ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක වෙනවා. අපිට චෝදනා කරා අපි බදු අඩු කරා කියලා. ඔව්. අපි අදටත් බය නැතුව කියනවා ආඩම්බරෙන් කියනවා අපි මිනිස්සුන්ට අමාරු වෙච්ච අවස්ථාවකදී අසීමිත බදු ගහන ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරේ නැහැ. ඒකේ වාසිය මිනිස්සුන්ට දෙන්න අපි උත්සාහ කරා. හැබැයි කොවිඩ්-19 වසංගතයත් එක්ක අපි ගත්ත සමහර තීන්දුව තියෙනවා. හැබැයි බහුතරයක් අපි අති බහුතරයක් තීන්දුව ගත්තේ මේ රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන්. ඒක වැරදි විදිහට අර්ථකථනය කරන්න උත්සාහ කරා. මම අදටත් විශ්වාස කරනවා මගේ ආදරේ අම්මේ තාත්තේ මම අදටත් විශ්වාස කරනවා. මම අදටත් මගේ පෞද්ගලික ජීවිතේත් මම ඒකට සටන් කරනවා. අණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක් තුලම මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමේ බලාපොරොත්තුව පෙරදර කරගෙන තමයි අපි මේ මැතිවරණය මේ මැයි දිනේ වගේ මැතිවරණය මෙහෙවන්නේ කියන එක මතක් කරන්න ඕනේ. මම විශ්වාස කරනවා අණ්ඩු කුමාර මහත්තයාගේ ආණ්ඩුවක් ඇතුළේම මගේ තාත්තා නිදොස් කොට නිදහස් වෙනවා. ඒ වගකීම අපි ඉටු කරනවා. ජනතාවට අපි ද්‍රෝහිකම් කළා නැහැ. අපි හැමදාම ජනතාවගේ පැත්තේ ඉඳන් ජනතාව ගොඩනගන්න අවශ්‍ය දේශපාලන තීන්දුව ගත්තු බලවේගයක්. අද අපේ පක්ෂය අලුත් වෙලා තියෙනවා. අලුත් පරම්පරාවකට මේ පක්ෂය දොර ඇරලා තියෙනවා. එදා බොහෝ අය අපිට චෝදනා කරා මේක රාජපක්ෂලගේ පක්ෂය කියලා. සමහර කෝ මේක රාජපක්ෂලගෙන් පිට තනතුරු හම්බෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ අයට වැරදිච්ච කාරණය තමයි මේ පක්ෂය ගොඩනැගුවේ මහ පොළවේ පය ගහලා ඉන්න මගේ ආදරේ අම්මා තාත්තලා වගේ මේ රටට ආදරය කරන ජනතාව ගොඩනගපු පක්ෂය මිසක් මේකෙක් දේශපාලන කඳවුරු වලට ආයත් දේශපාලන බලවේගයක් නෙවෙයි. අපි ජාතිකවාදී මතවාදය නියෝජනය කරනවා. අපි බෞද්ධ කඳවුරු ආරක්ෂා කරනවා. හැබැයි අනිත් ආගම් අපි ගරු කරනවා වගේම අපි ආගම් ඇදහිීමේ අයිතිය අපි රකින්නවා.
අපි බෞද්ධයෙක් කියන එක ජාතිවාදයක් නෙවෙයි. හැබැයි හැම ආගමක් අදහන අයිතිය අපි ආරක්ෂා කරනවා. හැම සංස්කෘතියම අපි රකින්නවා. Hindu සංස්කෘතිය වෙන්න පුළුවන්, ඉස්ලාම් සංස්කෘතිය වෙන්න පුළුවන්, බෞද්ධ සංස්කෘතිය වෙන්න පුළුවන්, කතෝලික සංස්කෘතිය වෙන්න පුළුවන්. මේ හැම සංස්කෘතියක්ම ආරක්ෂා කිරීමේ මහා දෙවන්ත බලවේගයේ බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි පරිවර්තනය කරනවායි කියන එකත් අපි ඔබ තමුන්නාසෙට මතක් කරනවා. අපි ඒක කරනවා. මොකද අපි නූතන පරම්පරාවේ ජීවත් වෙන්නේ. අද නාමල් රාජපක්ෂ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත්තත් එංගලන්තේ නීති උපාධිය හැදෑරුවත් ඒකත් බොහෝ දුරට පොලිසියෙන් තහවුරු කරලා දෙයියට අනිතර පරීක්ෂණ කළා නේ. නීති විද්‍යාලයේ නීතිඥවරයෙක් වුණත් මම සෙල්ලම් කරේ රග. හැබැයි මට මගේ සීයා වක්කඩෙන් අත හොදගෙන නොමිනේෂන් අස්සම් කර ඩී.ඒ. රාජපක්ෂ කියන එක මම අමතක කරන්නේ නැහැ කියන එකත් ඔබ තමුන්නාන්සට මම මතක් කරනවා. asianmirror.lk